right. අපි අද කතා කරන්න යන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. ආර්ද්‍රතාවය කියලා කියන්නේ පුතේ වායුගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය. අපි දන්නවා ආර්ද්‍ර පරිසරයක් කියලා කියන්නේ වායුගෝලයේ තෙතමනේ වැඩි අවස්ථාවක්. ආර්ද්‍රතාවය අඩුයි කියලා කියන්නේ එම වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. අපි ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවක් ගැන සැලකුවොත් දැන් අපි බලමු වැසි සහිත තත්වයක් තියෙනවා නම් පරිසරයේ ආර්ද්‍රතාවය ඉතාම වැඩි. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා නම් වායුගෝලයේ ආර්ද්‍රතාවය අඩු වෙන්න පුළුවන්. පරිසරයේ මිහිදුම් සහිත තත්වයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් පරිසරයේ පවතින සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවක් විදිහට. අපිට මේ අත්දැකීම හොඳින් ලබා ගන්න පුළුවන්. දැන් වර්ෂාව පවතින දවස්වල වායුගෝලයේ තෙතමන ප්‍රමාණය වැඩි. එතකොට අපේ මේ රෙදි හැම වේලෙන්න ගතවන කාලය වැඩි. මොකද වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අඩු අවස්ථාවක් ගත්තොත් වියලි කාලගුණයක් තියෙන දවස්වල ඊටාම ඉක්මනින් අපේ රෙදි වේලෙනම අපේ ඇඟේ තියෙන දහඩි ඊටා ඉක්මනින් අපේ ශරීරයෙන් ඉවත් වෙන්නේ ඒ වායුගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය අඩුවීමත් එක්ක. අපි දන්නවා උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක වායුගෝලයට දරාගත හැකි ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. right. අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ යම් නිශ්චිත උෂ්ණත්වයකදී පීඩනයකදී ඒකීය වායුගෝල පරිමාවක් සම්තෘප්ත කරන්න කොච්චර අවශ්‍ය කරන ජල ප්‍රමාණයට සාපේක්ෂ නැත්නම් ජල වාෂ්ප ප්‍රමාණයට සාපේක්ෂව එම උෂ්ණත්වයේදීම එකී පීඩනයේදීම සත්‍ය වශයෙන්ම අඩංගු වන ජල වාෂ්ප ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට දක්වීම අපි කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. අපිට මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය මැනගන්න පෙත් හා වියලි බල්බ උෂ්ණත්වමාන ඒ වගේම කේශ ආර්ද්‍රතාමානය වගේ උපකරණ භාවිතා කරලා අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය මැනගන්න පුළුවන්. BST සහ ඇග්‍රි කරන ළමයින්ට මේ තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානයේ ආධාරයෙන් ඒ සාපේක්ෂ ආර්ද්‍රතා වගුවට දත්ත ප්‍රක්ෂේපණය කරලා අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්න තියෙනවා. එතකොට අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්නේ මෙන්න මෙහෙමයි. අපි තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානයේ අපි උදාහරණයක් විදිහට හිතමු වියලි බල්බ පාඨාංකය නැත්නම් වියලි බල්බ උෂ්ණත්වයේ පාඨාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 30ක්. තෙත් බල්බ පාඨාංකය 28ක් විදිහට සටහන් වෙලා තිබුණොත් අපි මේ දෙකෙහි අන්තරය නැත්නම් මේ දෙකේ වෙනස ලබා ගන්නවා. එතකොට තෙත් බල්බේ 28කුත් වියලි බල්බේ පාඨාංකය 30කුත් තිබුණොත් ඒ දෙකේ වෙනස 2යි. ඊට පස්සේ අපි වියලි බල්බ පාඨාංකයත් එක්ක ඒ වෙනස සාපේක්ෂ ආර්ද්‍රතා වගුවට ආදේශ කරලා අපිට මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය මැනගන්න පුළුවන්.